පෙබරවාරි 14 අද ආදරවන්තයන්ගේ ආදරවන්තයන්ගේ දිනය. ඉතින් අපි හැමෝම දන්න ප්‍රසිද්ධ තාරකාව ටිකක් අපි අද ගෙන හැල්ලා තියෙනවා. මුලින්ම අඳුරගමු. චතු අපිට කියන්නකෝ ආදරය ගැන. ආදරය අය ඇත්තටම හරිම සුන්දරයි. ඒක වචන වලින් කියන්න බෑ. ඉතින් අපි දැන් අදටම ආදරය විඳිනවා. ආදරය හරි සුන්දරයි. කොහෙද දෙනව හම්බුනේ? ඇත්තටම මේක මම ප්‍රථම වතාවට තමයි නාලිකාවලට කියන්නේ මාධ්‍යට කියන්නේ. අතර මගේ වෙඩින් එකේ දෙවනි මනමාලයට හිටියේ මෙයා තමයි. කොහොමද ගෙදර පරිසරය? ගෙදර ඇත්තටම මෙයා නම් මට වැඩක් කරන්න දෙන්නෙම නැහැ. ඉතින් මට කිසිම වැඩක් කරන්න දෙන්නේ නැහැ. මට ඉතින් ඔක්කොම වැඩ ඉවර වෙලා ගෙදර ගිහිල්ලා නාලා කාලා බීලා ඔක්කොම සැපේ ඉන්න තමයි තියෙන්නේ. ආදරය කරන අයට මොකද දෙන්න තියෙන පණිවිඩය? ආදරය කරන අයට මම කියන්න ඕන අවංක වෙන්න. අවංකව ආදරය කරන්න. බොරු කරන්න එපා. ඇත්තටම කියනවා නම් දෙන්නෙක් අතර තියෙන්න ඕන ලොකු බැඳීමක්. ඒකට විශ්වාසය තියෙන්න ඕන. ඇත්තටම මමයි කසුනුයි කියන්නේ හරිම දූරදර්ශීව අනාගතය ගැන බලන දෙන්නෙක්. අපි දෙන්නගේ ලයිෆ් එක මාරම කොම්ප්ලිකේටඩ්. ඒත් අපි දෙන්න ඒක මැනේජ් කරගෙන හරි ආදරණීය විදිහට ජීවත් වෙනවා. මං කියන්නේ හොඳම උදාහරණය තමයි අපේ කසුන්. මගේ කසුන්. එයා ඇත්තටම හරිම ආදරණීය චරිතයක්. මං කියන්නේ මෙයා වගේ කෙනෙක් හැමෝටම ලැබෙන්න ඕනේ. මෙයා වගේ කෙනෙක් හැමෝටම ලැබෙන්න ඕන කියලා තමයි මං කියන්නේ. අපි හැරෙමු සඳුනි දිහාවට. ඉතින් සඳුනි කොහමද? කියන්නකෝ අපිට ආව හම්බෙච්ච විදිහ. මගේ මහත්තයාගේ නම සඳුන්. මොකද මේ ඇහුවේ මට මතක නැහැ. එයා කොහොමද හම්බුනේ? මෙයාව මට ඇත්තටම හම්බුනේ මගේ චූටි බබාගේ මොන්ටිසෝරි එකේදී. සිංගල් මාම් කෙනෙක් විදිහට හිටියේ. ඉතින් ඊට පස්සේ මට සඳුන්ව හම්බුණා මගේ ජීවිතේ ආලෝකයක් විදිහට. ඉතින් කියන්නකෝ බලන්න ආදරය කරන අයට දෙන්න පුළුවන් අවවාදය ආදර්ශය මොකක්ද කියලා. ඔව් ඇත්තටම ආදරය කරන අයට දෙන්න පුළුවන් එකම අවවාදය තමයි අපේ අනිත් රංගන ශිල්පිනිය කිව්වා වගේම අවංක වෙන්න ඕන. ආදරයට ආදරය කරන්න ඕන. එක ආදරයක් ගැලපෙන්නේ නැත්නම් අනිත් ආදරය වෙනුවෙන් යන්න ඕන. එතන නතර වෙලා ඉඳලා හරියන්නේ නැහැ. මම කලෙත් එකම තමයි. එකක් මත නැහුන්නේ නැහැ. වැළපුන්නේ නැහැ. ජීවිතේ විනාශ කරගන්න ගියේ නැහැ. ඉතින් ගැලපෙන්නේ නැත්නම් එතනින් අයින් වෙලා අපේ සතුට හොයාගෙන අපි යන්න ඕන. සඳුනි එන්න බලන්න ඉස්සරහට. ඒ මොකටද? එන්න බලන්න සඳුනි ඉස්සරහට. දෙන්න බලන්න අපිට සඳුනිගේ ක්ලෝස් අප් එකක්. අනේ මට මුලින්ම කියන්න මොකටද දන්නේ නැහැ. එන්නකෝ ඉස්සරහට. හස්බන්ඩ්ලුත් ඉන්නවනේ ලැජ්ජයි. ඉතින් සඳුනි තමයි මේ දවස්වල පුංචි තිරේ ප්‍රසිද්ධම තාරකාව. ඒ ඉතින් වැළපෙන පාලම ටෙලිනාට්‍ය නිසා. ඉතින් සඳුනි අපිට පුංචි කැල්ලක් කරලා පෙන්නන්නකෝ. මේ දැන් අනේ මට ස්ක්‍රිප්ට් මොකක්ද මට මතකත් නැහැ. කසු. අයියෝ මට